අද මම ඔයාලට කියලා දෙනවා මුරුංගා ව්‍යාංජනයක් කොහොමද වෙනස්ම ආකාරයකට හදාගන්නේ කියලා. මේක ඉතින් අපිට පුළුවන් මේ මුරුංගා ගෙනාවහම ඔය විදිහට පීයක් ආධාරයෙන් මැදින් පලාගෙන ඊට පස්සේ හරි පහසුවට ඒ මදය හැන්දකින් සූරා ගන්නවා. ඉතින් ඕගොල්ලෝ දන්නවනේ මුරුංගා හරීම රසවත් වගේම හරීම ගුණවත් කෑමක් කියලා නේද? ගොඩාක් පෝෂ්‍ය පදාර්ථ තියෙන හරීම ගුණවත් ව්‍යාංජනයක්. ඉතින් මේ විදිහට හැන්දකින් හිමීට මේ තියෙන මද සේරම සූරා ගන්න හරීම පහසුයි. ඉතින් මේ මුරුංගා කරලේ තියෙන මද සේරම සූරාගෙන අපි ඒක වෙනම භාජනයකට අහුරා ගන්න ඕන. ඉතින් හරි පහසුයි ඒක සූරා ගන්න. ඔයාලා බලන්නකෝ ඒක ඇත්තටම හරිම අතට හරි සිලුඳුයි. ඒක හරි වෙනස්ම කාර්යයක්. ඉතින් ওই විදිහට තමයි මම මුරුංගා ටික සූරා ගත්තේ. බලන්නකෝ හරිම පහසුයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ ලුණු අවමිරිස් කපාගෙන අපිට අවශ්‍ය දේවල් එකතු කරගන්න ඕන. හරිද? ඉතින් මම ඕගලන්ට වෙන වෙනම කියලා දෙන්නම්කෝ කොහොමද මේ මුරුංගා කරියට අවශ්‍ය දේවල් මොනවද කියලා ඉවර වෙලා. හොඳේ. ඉතින් අපිට තියෙන්නේ මේ තියෙන්නේ මුරුංගා සූරාගත් මුරුංගා මම අරගෙන තිනවා තක්කාලි ගෙඩියක් සිහින්ව කපාගෙන එතකොට රම්ප කරපිංචා අමු මිරිස් සුදු ලුණු එතකොට බී ලුණු ඉතින් මම ඒ ආකාරයෙන් ඔය වගේ අවශ්‍ය දේවල් ටික සූදානම් කරගත්තා. ඉතින් දැන් අපි බලමු නිරෝ ප්‍රොඩක්ට්ස් එකේ 3-5 උපයෝගී කරගෙන කොහොමද මේ මුරුංගා කරිය මෙච්චර රසවත් හදාගන්නේ කියලා. ඉතින් ගෙදර ආයෝ නම් හරි ආසාවෙන් කයි. වෙනදටත් වැඩිය හරි පහසුවෙන් පොත්තක් ගන්න නැතුව කොහොමද මේ මුරුංගා මස් වලින් විතරක් මේ වගේ රසට කොහොමද මේක සාදාගන්නේ කියලා. ඉතින් ඔන්න මම භාජනයක් ලිපේ තිබ්බා. ඊට පස්සේ භාජනේ රත් වුණාම තෙල් ටිකක් එහෙම දාලා තෙල් ටිකක් රත් කර ගන්න ඕන. ඉතින් මගේ මේ භාජනේ නම් මගේ මේ ලිපේ මේක ලිස්සනවා පොඩ්ඩක්. ඒක ඉතින් එච්චර ගණන් ගන්න එපා හොඳේ. ඒක බැලන්ස් කරන්න පොඩ්ඩක් හරි අමාරුයි. මොකද භාජනේ කුඩා එකක් තමයි මම ගත්තේ. ඉතින් මම ඒකට දැන් දැම්මා අබ ටිකක්. අබ ටිකක් දාලා අබ ටික පුපුරන්න ඇරලා මන් දැම්මා කුරුඳු පුතු කෑල්ලක් උළුහාල් ටිකක් එකතු කරලා දැම්මම දානවා අර මං කපාගත්ත සුදු ලුණු අවමිරිස් රම්ප කරපිංචා ඒ සේරම එකතු කරලා මම ටිකක් මේක දැන් ටෙම්පරාදුවක් කරගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා ටෙම්පරාදු කරන්න නම් දන්නවනේ නේද? ඉතින් ඒ විදිහටම මේ ටික හොඳට රන්වන් පාට වෙන තෙක් බැදගෙන පොඩි ටෙම්පරාදුවක් දාගන්න ඕන. දැන් මේ ලුණු 3-5 ටික බැදුනට පස්සේ තක්කාලි ටිකක් මේකටම එකතු කරන්න ඕන. ඉතින් ඒකත් එකතු කරලා කාකුඩු ටිකකුත් එකතු කරලා එතකොට මම ඒකට දැම්මා නිරෝ නිෂ්පාදනය වල කහකොඩු එතකොට මිරිස් කුඩු යාන්තමින් ස්වල්පයක් මිරිස් කුඩු ටිකක් එතකොට අමු 3-5 කුඩු ටිකක් මේ සේරම යන්නේ නිරෝ නිෂ්පාදන වලින්. ඉතින් ඔයාලා තරම් බලන්න මේ නිරෝ මසාලා වර්ග කොහොමද කියලා මේ ඩුබායි ඉන්න අයට පහසුවෙන් ගෙන්ව ගන්න පුළුවන්. ඉතින් මට කතා කරොත් ඒ හැම නිෂ්පාදනයක්ම ගන්නත් පුළුවන් ඔයාලට. ඉතින් දැන් මම ඔන්න ඒ අතරේ ලුණුත් එකතු කරගෙන
දැන් අර ටෙම්පරාදුවට මම අර සූරාගත්ත මුරුංගා මද ටික එකතු කරා. බලන්නකො හරි පහසුයි ඒක. ඕගොල්ලෝ කාලා බැලුවම ඉතින් මේක මොනතරම් රසවත්ද කියලා. ඉතින් මම මේකටම කියන්න බැරි වුණා. මේකට මං උඹලකටත් දාගත්තා. ඊට පස්සේ අවශ්‍ය තරමට ලුණු කුඩු දාලා මේක ටිකක් මද ගින්නේ අර තෙලෙන්ම තැම්බෙන්න අරිනවා. දැන් මේක හොඳින් තැම්බුණාට පස්සේ මම කලේ මිටිකිරි ටිකක් සූදානම් කරගත්ත එක තමයි. ඉතින් ඕගොල්ලන්ට පොල් තියන අය නම් ඉතින් කඩෙන් ගෙනල්ලා ඉතින් මෙහෙ නම් අමාරුනේ. ලංකාවේ අයට නම් පොල් තියනවා ඕන හැටි නේද? ඉතින් මම නම් ඉතින් පිටිකල පොල් කිරි තමයි ඒකින් හැඳි තුනක් අරගෙන හොඳට උකු මිටිකිරි මම හදාගෙන ඔන්න දැන් මම ඒකට එකතු කරලා ආයෙ දැන් මේ කිරිවලුත් මේ මුරුංගා ටික හොඳට උයා ගන්න ඕන. ඉතින් මේක හරිම රසවත්. හරිම රසවත් ව්‍යංජනයක් මේක ඉන්දියාප්පවලට, එතකොට බත් වලට, කුඩා දරුවන්ට එහෙම හරිම පෝෂ්‍යදායී විදිහට අර ලොකු සැරක් නැතුව ළමයින්ට බත් කවා ගන්න එහෙම හරිම ලේසි, හරිම රසයි. ඉතින් හදලා බලන්නකො මේ මුරුංග ව්‍යංජනය. ඔය තින්නේ මං හදලා ඉවර කරගත්තට පස්සේ. ඉතින් මේක හරිම රසයි. අපේ ගෙදර අයත් හරිම රසයි කිය කෑවා. ඉතින් ඕගොල්ලෝ බලන්න නීරෝ ප්‍රොඩක්ට්ස් එකෙන් හදන මසාලා වර්ග අරගෙන ඒවා පාවිච්චි කරලා මේ විදියට මුරුංග කරියක් හදාගෙන. Thank you.